කරේවා අශ්තා ඉකුතෝ හොමොයිමස්. ඔහු හෙට එයි කියලා හිතෙනවා. කරේවා වතශිනී හනසුතෝ හොමොයිමස්. එයා මට කතා කරයි කියලා හිතෙනවා. කොනෝ රියොරිවා ඔයිෂීතෝ හොමොයිමස්. මේ කෑම එක රසවත් කියලා හිතෙනවා. මෙන්න මේ විදිහට මොකක් හරි දෙයක් පිළිබඳ මගේ හිතේ තියෙන අදහස මට හිතෙනවා මම හිතනවා කියන විදිහට ඉදිරිපත් කරන්න ඕනි නම් අපිට තෝ ඔමුයිමස් කියන ග්‍රැමර් පැටර්න් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ තෝ ඔමුයිමස් කියන ග්‍රැමර් පැටර්න් එක පාවිච්චි කරනකොට දැනගන්න ඕනි දෙයක් තමයි මොකක් හරි දෙයක් පිළිබඳ මගේ තියෙන අදහස් ඉදිරිපත් කරනකොට තෝ ඔමුයිමස් යොදනකොට ඒකට කලින් ක්‍රියාපදයක් නම් තියෙන්නේ ඒ ක්‍රියාපදය ඩික්ෂනරි ෆෝම් වලින් යොදන්න ඕනි. උදාහරණයක් විදිහට ඔහු හෙට එයි කියලා හිතෙනවා. එතකොට මේ ඔහු හෙට එයි කියලා හිතෙනවා කියන එකේ ක්‍රියාව තමයි එයි කියන එක. ඒ කියන්නේ එනවා. එතකොට මෙන්න මේ එනවා කියන පදය ඒ කියන්නේ ජපාන් වලින් කියනවා ඉකිමස් කියලා. මෙන්න මේ ඉකිමස් කියන පදය ඩික්ෂනරි ෆෝම් එකට හරවලා තමයි තෝ මොයිමස් යොදන්නේ. එතකොට ඉකුතෝ ඔමොයිමස්. ඉකිමස් කියන එක ඩික්ෂනරි ෆෝම් එකට හැරෙව්වම ඉකු වෙනවා. ඉකුතෝ ඔමොයිමස්. එයි කියලා හිතෙනවා. ඒ වගේම තමයි තෝ ඔමොයිමස් කියන පදයට කලින් නා කියෝෂියක් නම් තියෙන්නේ. ඒ නා කියෝෂිය අග තියෙන ඉවත් කරලා අගට දා එකතු කරලා තමයි තෝ ඔමුයිමස් යොදන්නේ. උදාහරණයක් විදිහට ඔහු කරුණාවන්තයි කියලා හිතෙනවා. එතකොට කරුණාවන්තයි කියන්නේ shinsetsuna. එතකොට කරුණාවන්තයි කියලා හිතෙනවා කියලා කියනකොට shinsetsuna කියන එකේ අග තියෙන ඉවත් කරලා අගට දා එකතු කරලා තමයි තෝ ඔමුයිමස් කියන පදේ යොදන්නේ. මේ විදිහට කරේවා shinsetsුදා තෝ ඔමුයිමස්. ඔහු කරුණාවන්තයි කියලා හිතෙනවා. ඒ වගේම තමයි මේ තෝ ඔමුයිමස් එකට කලින් ඊ කියෝෂියක් යෙදෙනවා නම් කිසිම වෙනසක් වෙන්නේ නැතුව කියෝෂිය පිටිපස්සෙන් සාමාන්‍ය විදිහටම තෝ ඔමුයිමස් යොදන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ කෑම එක රසයි කියලා හිතෙනවා. කොනෝ රියොරිවා ඔයිෂීතෝ ඔමොයිමස්. මෙන්න මේ විදිහට මොකක් හරි දෙයක් පිළිබඳව මගේ හිතේ තියෙන අදහස මට හිතෙනවා මම හිතනවා කියන විදිහට ඉදිරිපත් කරන්න අපිට පුළුවන්. අනත තචිවා වකත් අතෝ ඔමොයිමස්. ඔයාලට මං කියපු එක පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. මේ වගේ ග්‍රැමර් පැටර්න් ලේසියෙන් ඉගෙනගෙන ඔයාගේ ජපන් සිහිනය හැබෑවක් කරගන්න ඔයා කැමතිද? එහෙනම් පහලින් වැටෙන මේ WhatsApp නම්බර් එකට අදම මැසේජ් එකක් දාන්න. මාස 5න් ඔයාගේ ජපන් සිහිනය හැබෑවක් කරගමු.